මත්පැන් කියන්නේ ගොඩක් වෙලාවට සතුටක් දැනෙන්න, දුක අමතක කරන්න, යාළුවෝ එක්ක වෙලාව ගත කරන්න භාවිතා කරන දෙයක්. ඒත් අපි හිතන තරම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මොහොතකට හිතන්න. මත්පැන් බොන වෙලාවේ ලෝකෙ ලස්සන වගේ පේනවා ඇති. ප්‍රශ්න ටිකක් අඩු වෙලා වගේ දැනෙනවා ඇති. ඒත් ඒ හැම දෙයක්ම తాවකාලිකයි. උදේට ඇහැරෙනකොට ඒ ප්‍රශ්න තවමත් තියෙනවා. සමහර වෙලාවට ඒ ප්‍රශ්න තවත් වැඩි වෙලා තියෙනවා. ජීවිතේ හැදෙන්නේ දුකෙන් පැනලා යනකොට නෙවෙයි. ඒ දේවල් වලට මුහුණ දෙනකොටයි. මත්පැන් ටික ටික අපේ ජීවිතේට එන්නේ යාළුවෙක් වගේ. ටිකක් බොමු ප්‍රශ්න අමතක වෙයි කියලා. ඒත් කාලයක් ගියාම ඒ යාළුවා අපේ ජීවිතේ පාලනය කරන්න පටන් ගන්නවා. මුලින් එක ග්ලාස් එකක්, පස්සේ දෙකක්, ඊට පස්සේ නැතුව ඉන්නම බැරි තැනකට. ඒ විදිහ අපිටම තේරෙන්නේ නෑ අපි වෙනස් වෙලා කියලා. හිනාව අඩු වෙනවා. ගෙදර අයත් එක්ක තියෙන ආදරේ දුරස් වෙනවා. සල්ලි ඉවර වෙනවා. හිත නිදහස නැති වෙනවා. අපි ආදරේ කරන අය අපි දිහා බලාගෙන නිහඬව දුක් විඳිනවා. ඔයා කවදා හරි අම්මා කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලා තියෙනවද? පුතා මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉද්දි ඒ ඇස්වල තියෙන්නේ කඳුළු විතරක් නෙවෙයි. ඒ ඇස්වල තියෙන්නේ බලාපොරොත්තුව. මගේ දරුවා ආයෙත් හොඳ වී කියන විශ්වාසය. තාත්තෙක් නිහඬව ඉන්නවා. කියන්න දේවල් ගොඩක් තිබුණත් කියන්න බැරිව. බිරිඳක් hina වෙනවා. ඒත් ඇතුලෙන් කඩා වැටෙනවා. දරුවෙක් බලාගෙන ඉන්නවා. තාත්තා කවදාද වෙනස් වෙන්නේ කියලා. මත්පැන් බොන කෙනාට ඒ දේවල් හැම වෙලාවෙම පේන්නේ නෑ. ඒත් ඒ අයගේ හිතේ වේදනාව ඇත්ත. ජීවිතේ වටිනාම දේ මොකක්ද? සල්ලිද? වාහනද? නෙවෙයි. හොඳ සෞඛ්‍යයක්, නිදහස් හිතක්, ආදරේ කරන මිනිස්සු. ඒ දේවල් ටික මත්පැන් නිසා අහිමි වෙන්න දෙන්න එපා. ඔයාට අද වෙනස් වෙන්න පුළුවන්. ඔයා ඊයේ කොච්චර වැටුණත් අද නැගිටින්න පුළුවන්. අතීතේ වැරදි තිබුණා කියලා අනාගතේ විනාශ කරන්න ඕනේ නෑ. හොඳ තීරණයක් ගන්න හොඳම දවස අද. පළවෙනි දවස අමාරු වෙයි. හිත කියයි තව එක පාරක්. යාළුවෝ කතා කරයි. පරණ පුරුදු මතක් වෙයි. ඒත් මතක තියාගන්න හැම ලොකු ජයග්‍රහණයක්ම පටන් ගන්නේ අමාරුම පළවෙනි පියවරෙන්. අද බෑ කියන්න පුළුවන් නම් හෙට ඔයාට ශක්තියක් ලැබෙනවා. සතියක් ගියාම හිත වෙනස් වෙනවා. මාසයක් ගියාම ජීවිතේ වෙනස් වෙනවා. අවුරුද්දක් ගියාම ඔයාම ඔයා ගැන ආඩම්බර වෙයි. ඔයා වටිනා කෙනෙක්. ඔයාට හීන තියෙනවා. ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. මත්පැන් කියන්නේ ඔයාගේ කතාවේ අවසානය නෙවෙයි. ඒකෙන් එළියට එන තීරණය තමයි අලුත් ආරම්භය. අද මේ මොහොතේ තීරණයක් ගන්න. මගේ ජීවිතේ මම විනාශ වෙන්න දෙන්නේ නෑ කියලා. මගේ පවුල වෙනුවෙන්, මගේ අනාගතේ වෙනුවෙන් මම විනාශ වෙනවා කියලා. මතක තියාගන්න බෝතලයක් ඇතුලේ සතුට නෑ. සැබෑ සතුට තියෙන්නේ නිදහස් හිතක. ආදරේ කරන අයත් එක්ක hina වෙන මොහොතක. උදේට පිරිසිදු හිතකින් ඇහැරෙන දවසක. Taman ගැන ආඩම්බර වෙන්න පුළුවන් ජීවිතයක. අද ඔයා තීරණය ගත්තොත් හෙට ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පටන් ගන්න පුළුවන්. ඒ පිටුව ලියන්නේ ඔයාමයි. ඒ නිසා නැගිටින්න, ශක්තිමත් වෙන්න, ජීවිතේ තෝරන්න. මත්පැන් නෙවි ඔයාගේ අනාගතේ තෝරන්න.